සුබ දවසක් ඔයාලා හැමෝටම. අද කතා කරන්නේ අපි හැමෝම කතා කරන්න ආස, පාලනය කරගන්න ආස, අපිට ඕන විදිහට තියාගන්න කැමති දෙයක් ගැන. ඒ කියන්නේ controlling our weight. එහෙම නැත්නම් අපේ weight එක අපි කොහොමද අපිට ආස විදියට පාලනය කරලා තියාගන්න කියන එක. ඒතර මේක අපි මෙතන කතා කරන්නේ මේ channel එකේ mid 40s වල ඉන්න ladiesලට විශේෂ කරලා. එතකොට අපේ ඒ ටාගට් කැටගරි එකට mid 40s කියන වයසට අදාළව ස්වභාවිකම වෙන challenges ටිකකුත් තියෙනවා. ඒ challenges ටිකත් එක්ක තමයි අපිට බලන්න වෙන්නේ weight එක control කරන්නේ කොහොමද කියන එක. එතකොට weight එක කියන එක ඇත්තටම නිකම්ම බර කියන එක විතරක් නෙවෙයි, බර කියන එකම නෙවෙයි අපි සලකන්නේ. අපි කෙනෙක්ගේ බර සලකන්නේ යාගේ උසට සාපේක්ෂව. ඒ කියන්නේ උස අඩු කෙනෙක්ගේ එක්තරා බරක් තියෙනකොට තියෙන බලපෑම ඒ බරම උස වැඩි කෙනෙක්ගේ තියෙනකොට තියෙන බලපෑම වෙනස්. ඔය කියන දෙක විද්‍යාත්මකව අරගෙන ගණන් හදලා අපිට පහසු විදියට හදලා තියෙන පැරාමීටර් එක තමයි BMI body mass index කියලා කියන්නේ. එතකොට මේක අපි ගණනය කරන්නේ කොහොමද? කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදනවා උස මීටර් වලින් ගත්තාම එන උත්තරේ ස්ක්වෙයාර් කරලා. එතකොට ඒ දෙක බෙදුවාම එන වැලියු එකට තමයි BMI එක කියලා කියන්නේ. ඉතින් මේ BMI එක ඔයගොල්ලෝ කැල්කියුලේට් කර කර ඉන්න ඕන නැහැ. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා BMI graph ගන්න පුළුවන්. හොස්පිටල් එකකට ගියොත් එතන ගහලා තියෙනවා, ජිම් වල ගහලා තියෙනවා, හැමතැනම මේක පාවිච්චි වන පැරාමීටර් එකක් තියෙනවා හොයාගන්න. දැන් මේ මෙතන පෙන්නන graph එකේ ඔයාලට පේනවා ඔයාලගේ උස ගත්තොත් මේ x axis එකේ වගේ උස අරගෙන සෙන්ටිමීටර වලින් තියෙන ඒ උස උඩහට ගිහිල්ලා y axis එකෙන් ගන්න ඔයාගේ බර. ඔය දෙක ගත්තට පස්සේ ඒ දෙක ලකුණු කරාම ඩොට් එකක් විදියට දෙක ක්‍රොස් වෙන තැන තමයි BMI එක පෙන්වන්නේ ඔයාලගේ. එතකොට ඔය කියන BMI එක මේ තියෙන නිල් පාට ප්‍රදේශයේ නම් පිහිටන්නේ ඔයා පෙන්නපු පොයින්ට් කරපු තැන ඔයා අන්ඩර්වේට් කෙනෙක් කියන්නේ ඔයා නියමිත බරට වඩා අඩු බරකින් යුක්ත කෙනෙක්. ඔයාගේ බර ඔය තියෙන BMI එක මේ කොළ පාට ප්‍රදේශයේ නම් පෙන්වන්නේ ඔයා නියමිත බරේ අදාළ බරේ ඉන්න කෙනෙක්. ඔයාගේ ඔය කියන එක මේ තැඹිලි පාට නම් overweight. දැන් මේ රතු පාට එක තමයි obese කියන්නේ. ඒ කියන්නේ අධික තරබාරුව කියන තැන තියෙන රතු පාට එක. එතකොට අපි බලන්න ඕන මේ බර කියන එක පාලනය කරලා අපිට healthy සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණය තියාගන්න. ඇත්තට මේ obese කියන එක අපි රතු පාට ප්‍රදේශයේ තියෙනවා කියන එක ඒක රිස්ක් එකක්. ඒ කියන්නේ හුඟක් ලෙඩවලට අතවන්නන තත්වයක් ඒක. ඒකට කියනවා සෞඛ්‍ය විද්‍යාත්මක multifactorial disease එකක් කියලා. එතකොට දැන් එහෙම ඉන්නවනම් අපි අනිවාර්යෙන්ම අපේ බර අඩු කරගන්න ඕන. එතකොට මේ බර අඩු කරගන්නවා කියන එක ඇත්තට මේ ජර්නි එක, ඒ උත්සාහ කරන එක, ඒ ක්‍රියා කරන කාලය, අපි දාන උත්සාහය ඇත්තට මේක ඒක physically, emotionally, mentally exhausting සහ අපි හිතනවා හරි නොගියොත් අපි worry වෙනවා ඒ වගේ එකක් ඒක. ඇත්තටම මේ weight losing කියන එක shame free එකක් නෙවෙයි. කියන්නේ අපි කර ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. කණ්ණාඩියෙන් බලලා මගේ බාර වැඩි, හැමදාම ස්කේල් එකෙන් බාර වැඩි, මේක දැන් උදේට බලලා කොහොමද කියලා. එහෙම වුණා කියලා ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක අපි science based, research based ක්‍රම වලින් අපි පාලනය කරන්න උත්සාහ ගන්න ඕන. අපි discipline තියාගෙන. එතකොට තමයි අපිට ආස තැනකට අඩු කරගෙන healthy විදියට ඕක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ රතු පාට ප්‍රදේශයේ තියෙන කියලා මම කියපු obesity කියන එක ඇත්තටම endocrinology connected එකක්. ඒ කියන්නේ වගේ hormones වලටත් සම්බන්ධයි ඒක. සමහර හෝමෝන වෙනස්කම් නිසා සහ සමහර රෝගී තත්ත්වයන් නිසා වුණත් obesity එක එන්න පුළුවන්. එතකොට දැන් මෙතන endocrinology කියන්නේ studying about hormones, obesity වලට සම්බන්ධ හෝමෝන ගැන. එතකොට දැන් මේ obesity එක disease එකක් විදියට හිතන්නේ මොකද? ඒක හරිම risky. ඒක සමහර ලෙඩ හැදීමේ ප්‍රවණතාවය වැඩි කරන තත්ත්වයක්. ඒ කියන්නේ obesity එක හින්දා හුඟා cancers වර්ග කොමනේ තියෙන cancers වර්ග 15කට වැඩිය
හැදවීමේ අවදානම වැඩි කරනවා. උදාහරණයක් විදිහට ගත්තම බ්‍රෙස්ට් කැන්සර්ස් හැදෙන්න තියෙන අවදානම් සාධක තමයි ඇල්කොහොල්, හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි, ජෙනටික්ස් කියන්නේ. ඔය තුනටම වැඩි අවදානම් සාධකය තමයි ඔබේසිටි කියන්නේ බ්‍රෙස්ට් කැන්සර්ස් වලට. එතකොට බ්‍රෙස්ට් කැන්සර්ස් විතරක් නෙවෙයි පැන්ක්‍රියටික් කැන්සර්ස්, කෝලන් කැන්සර්ස්, තයිරොයිඩ් කැන්සර්, තයිරොටික් කැන්සර්ස් කියන ඔය ගොඩාක් කැන්සර්ස් වර්ගවලට ඔබේසිටි කියන එක හේතුවක් වෙනවා රිස්ක් ෆැක්ටර් එක. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔයා ඔබේසිටි වහුඟ අරාධික තරබාරු නම් ඕවා හැදීමට වගේ ඇඟ සපෝට් කරනවා හැදෙන්න. ඒතර ඔබේසිටි කියන එක අඩු කරොත් අපිට මේ රෝග අවදානම අඩු කරගන්න පුළුවන්. ක්‍රොනික් ඩිසීසස් කියන කාලයක් තිස්සේ මේවා තිබුණාම තමයි ඩිසීසස් හැදෙන්නේ. ඒ අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෙස් ඩයබටික් කියන එක අඩු කරගන්න පුළුවන්. කාඩියෝවැස්කියුලර් ඩිසීසස් වලට තියෙන අවදානම අඩු වෙනවා. අපි මේ ඔබේසිටි කියන එක දැම්ම ට්‍රීට් කරොත් දැන් අපි ඉන්නේ 40 ගණන් වල කියන්නේ අපිට පුළුවන් we are young enough to apply or adapt some changes. එතකොට අපි මේ ලූසින් වේට් කියන එක කරන්න බැරි වුණාම අපි ඒක ෂේම් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ඉතින්. අපි බලන්න ඕන කරන්න ඕන කොහොමද කියන එක. එතකොට දැන් මම කිව්වා ඔබේසිටි කියන්නේ මල්ටි ෆැක්ටෝරියල් ක්‍රොනික් ඩිසීස් එකක් කියලා. එතකොට දැන් more than one thing may come along the way. ගොඩක් දේවල් මේක නිසා එන්න පුළුවන්. හැබැයි ඔබේසිටි එකට හේතු වෙන සාධක ප්‍රධානම විද්‍යාත්මකව 5ක් හඳුරගෙන තියෙනවා. ඒ 5 ඇතුලේ සමහර ඒවා තියෙනවා ඔයාට මට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවා, සමහර ඒවා තියෙනවා බැරි ඒවා. ඉතින් අපි මේ නිතරම බලන්න ඕන අපි ලයිෆ් ස්ටයිල් එක අපේ හැබිට් එකක් වෙනස් කරද්දී අපේ කන්ට්‍රෝලබිලිටි එක තියෙන ටික තමයි දිහා පොසිටිව්ලි බලලා ඒ ටික පුළුවන් විදියට සහ අර සයන්ටිෆිකලි වැඩිම ප්‍රතිචාරයක් රියැක්ෂන් එකක් ප්‍රතිඵලයක් ලැබෙන විදියට ඒ ටික තමයි අපි ඇටැක් කරන්න ඕන. අපිට කන්ට්‍රෝලබල් ඒවා. දැන් මෙතන මං කිව්වා ප්‍රධාන සාධක 5ක් හේතු වෙනවා කියලා. පළවෙනි එක ලයිෆ් ස්ටයිල් එක, එක්සර්සයිස්, ඩයට් කියන එක. ඔයාගේ ජීවන රටාව කන්නේ මොනවද, එක්සර්සයිස් කරන විදිය. දෙවෙනි එක ජෙනටික්ස් කියන එක. ඒ කියන්නේ ඔබේසිටි එක ඔයාගේ ෆැමිලි එකේ තියෙන්න පුළුවන්. ඔයාගේ අම්මා තාත්තා මහතා ඥාතීන් ඒ විදියට. ඒතකොට ඒ අපි හොයාගෙන තියෙනවා දැන් පේරන්ට් ඒ කියන්නේ අම්මා ප්‍රී කන්සෙප්ෂන් වේට් එක ඔයාව කන්සීව් වෙන්න කියන්නේ ගැබ් ගන්න කලින් මහත වැඩි නම් එතකොට ඒ ළමයටත් එයාගේ ඇඩල්ට්හුඩ් එකේදී එයා ලොකු වුණාට පස්සෙත් ඒ ඔබේසිටි කියන එක තියෙන ඉඩකඩ වැඩි කියලා. අනිත් එක හෝමෝනල් චේන්ජස් එක්ක වේට් කන්ට්‍රෝල් එක අපහසුතාව කියන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ මෙනිපර්ස් එකත් එක්ක ඊට පස්සේ ඒජින් එක්ක එතකොට තව හෝමෝන සමහර රෝගී තත්ත්වයන් එක්ක ඔබේසිටි එක එන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ඔබේසිටි එක බර මහත් ඒ කියන්නේ ඔබේසිටි කියන එක්ස්ට්‍රීම් තත්ත්වයට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේට් ලොස් එක අමාරු වෙන්න පුළුවන්. මොකද දැන් වයසත් එක්ක මෙටබොලිසම් එක අඩු වෙනවා. අපේ ඉන්ධන දහනය, ආහාර දහනය වේගය අඩු වෙනවා. එතකොට අනිත් එක තමයි දැන් මේ වයසට යනවත් එක මසල් මාස් එක අඩු වෙනවා. 30s වලින් මසල් මාස් එක අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ මේ මෙටබොලිසම් රේට් එක අඩු වුණාට පස්සේ weight gain එක වැඩි, weight එක අඩු කරන්න අමාරුයි. ඊට පස්සේ එන්ඩෝක්‍රොනික් ෆැක්ටර්ස් කියලා තව වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ රෝගී තත්ත්වයන් මත, ඒ කියන්නේ තයිරොයිඩ් සම්බන්ධ රෝග, වෙනත් රෝගී තත්ත්වයන් මත ඔබේසිටි එන එක ඒක ඉතින් ටිකක් කොම්ප්ලිකේටඩ් එකක්. ඒක ස්පෙෂලිස්ට් මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස් ළම ඒගොල්ලෝ තමයි ඒක ඇඩ්‍රස් කරන්න ඕන සහ කරන්න ඕන කොහොමද කියලා බලන්න තියෙන්නේ. ඊළඟ එක තමයි එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස්. ඒ කියන්නේ ෆුඩ් රිලේටඩ් ෆැක්ටර්ස්, වෝකින් ඇවිදින්න නැති එක. දැන් මේ කොරෝනා රෝගී තත්ත්වයත් එක්ක ලෝකෙ පැතිරිච්ච working from home, computer based jobs ඒවත් එක්ක ඒවා environmental factors. ඒතර ওই තුනෙන් ගත්තට පස්සේ අපිට පාලනය කරන්න පුළුවන් environmental factors to a certain extent. එහෙම නැත්නම් ඒක අපිට බලපානවා නම් ඒක ඒ තත්ත්වයේ ඉඳගෙන හරි අපි හිතලා අපිට මේ හොඳ සීබුද්ධියෙන් ඉඳගෙන අපි පුළුවන් obesity වලට බලපාන සාධකයේ බලපෑම අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපිට පළවෙනි කාරණාව exercise diet කියන එක ඒක අපිට පුළුවන් පාලනය කරන්න. එතකොට අපි බලමු කොහොමද කරන්න කියන එකයි. එතකොට දැන් ඊට පස්සේ දැන් මේ අපි ඇත්තටම ගත්තට පස්සේ දැන් මේ ජීවත් වෙන්නේ මේ කාලේ obesity prone, ඒ කියන්නේ causing the world leading to obesity. හැබැයි එහෙම කියලා අපි ආයෙක ඉතින් කරන්න දෙයක්වත් නැහැ. obesity හැදෙනම කාලයක් තමයි කියලා අතහැරලා දැම්ම ඉතින් ඔක නරකටම යන මිසක හොදක් වෙන්නේ නැහැ ඉතින්. එතකොට ඊට වඩා පොසිටිව්ලි හිතලා මොකද්ද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කැලල අල්ලගෙන කන්ට්‍රෝල් කරන්න උත්සාහ ගන්න එක තමයි හොඳ. ඒක ප්‍රොමිසිං හරි ෆේවරබල් අප්‍රෝච් එක ඒක.
ඒතර මේ ඔබේසිටි එක කියන එක අපේ ෆේලියර් එකක් විදිහට හිතන්න නරකයි. අපේ පෞද්ගලික ෆේලියර් එකක් නෙමෙයි. මේක ෆැක්ටර්ස් වල එකතුවක් ඒක. එතකොට දැන් මං කිව්වා අර වයසත් එක්කත් මේ ඔබෙසිටි එක එන්න පුළුවන් බර පාලනය කරන්න අමාරුයි කියලා. මොකද දැන් අපේ වයසත් එක්ක ඊස්ට්‍රජන් අඩු වෙනවා. එතකොට මසල් මාස් එක අඩු වෙනවා. යෝවත් එක මසල් මාස් එක අඩු වුණාට පස්සේ මොකද මසල්ස් තමයි ඇඟේ තියෙන ලොකුම මෙටබොලික් ඕගන් එක. මසල් එක අඩු වෙනකොට කොහොමත් වැඩි වෙන්න තමයි ප්‍රවණතාවය වැඩි. අපි එතකොට අපි අවුරුදු 20 ගණන් වල උදාහරණයක් විදිහට බර පාලනය කරන්න උත්සාහ කරනවට වඩා 40 ගණන් වලදී බර පාලනය කරන්න උත්සාහ කරන එක ටිකක් අමාරු ටාස්ක් එකක් ඒක. මොකද අපිට අර තව ෆයිට් කරන්න වෙනවා තව අපේ ශරීරයේ වෙන ස්වභාවික ක්‍රියාවලියට විරුද්ධව. ඒකයි. ඊට පස්සේ දැන් අපි මේවා ටික දැනගත්තට පස්සේ අවබෝධයක් තියුණට පස්සේ අපිට අවබෝධකින් මේ ජර්නි එකට යන්න පුළුවන්. අවබෝධයක් ඇතුව පුළුවන් බර පාලනය කරන්න. මම කතා කරනවා හරිම වැදගත් සාධක ටිකක් weight controlling journey එකක ඉන්න කෙනෙක්ට. එතකොට දැන් මෙතන දැන් මේ පින්තූරේ වට පේනවා දැන් මෙතන මේකේ මේ වටේට තියෙන්නේ ෆැට් ලේයර් එක. මේ රතු පාටින් තියෙන මසල් මාස් එක, මැද තියෙන බෝන් එක, අපේ අස්තිය. එතකොට අපි වයසට යනකොට වෙන්නේ කොහොමත් මේ මසල් මාස් එක අඩු වෙනවා 30 ගණන් වලදී. එතකොට අන්න ඒක තමයි 30 ගණන් 40 ගණන් වෙනකොට මෙටබොලිසම් අඩු වෙනවා. ඒ බර වැඩි වීම ප්‍රවණතාව වැඩි වෙන්න විද්‍යාත්මක හේතුව ඒකයි. එතකොට අපි ඇත්තටම උත්සාහ කරන්න ඕන කොහොම හරි කරලා මේ මසල් මාස් එක වැඩි කරගන්න, තියාගන්න සහ ෆැට් ලේයර් එක අඩු කරගන්න ඕන. ඉතින් එතකොට ඒකට මොනවද කන්න බොන ඕන කියන ටික අපි බලන්න ඕන. එතකොට දැන් මේ හයි ෆැට් වැඩි නම් මසල් මාස් අඩු නම් ඒක ක්‍රොනික් ස්ටේජස් වල තියෙන්නේ. ඒ කියන්නේ යා ලෙඩවලට ලීඩින් ස්ටේජ් එකක යා ඉන්නේ. ඇත්තටම අපිට කෙනෙක්ගේ යාම කෙට්ටුයි කියන එක පිටින් දැක පමණින්ම කියන්න බෑ යා හෙල්දි කියන එක. යාගේ සමහරලාට මේ මසල් බෝන් කම්පොසිෂන් එක මේ විදිහට නැත්තම් යාගේ දැන් ওই විදිහට ওই ගන්න ටෙක්නොලොජි එකට කියනවා ඩෙක්සා කියලා. එතකොට දැන් මේක මේ විදිහට නැත්තම් එයාගේ ඇතුලේ බෝන්ස් හරිම කැඩෙන සුළු චෝක්ස් වගේ කියලා කියනවා. ඒතර එයාගේ වැඩිය තියෙන්නේ ওই මේ හෙල්දි මසල් මාස් නෙවෙයි ෆැට් තියෙන්නේ. ඒතර ඒකත් හෙල්දි නැහැ. එතකොට ඕනම දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ weight losing කියන එක weight controlling කියන එක හොඳට scientifically හිතලා කරන්න ඕන දෙයක් අවදානේ. මොකද ඒක අපි යම්කිසි දෙයක් අඩු කරන්නත් බලනවා. ඒ අතර අපිට ඕන කෑල්ල තියාගෙන ඕන නැති කොටස තමයි අපි අඩු කරන්න ඕනේ. ඒතකොට ඔය දෙකෙන් ඊට පස්සේ අපි බලනවා අර ඕන නැති කෑල්ල අඩු කරන්න නම් මොනවද කරන්න ඕන? ඕන නැති එක අඩු කරන ගමන් ඕන කොටස වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන කියන එක. ඒ ඕන කොටස කියන මසල් මාස් එක වැඩි කරගත්තම තව වාසියක් ඉස්සරහට weight control කරන්න එක හේතු වෙනවා. මං කියවනේ ලොකුම මෙටබොලිසම් ඕගනිසම් එක මේ මසල් මාස් එක කියලා. ඒක නිසා. ඒක තමයි මේක හරි ට්‍රිකි. හරිම ට්‍රිකි. මොකද ඒක නිසා තමයි ඔයා weight losing journey එකක ඉන්නව නම් ඔයා අනිවාර්යයෙන්ම ඩයට් එක බොහොම පරිස්සමෙන් කන්ට්‍රෝල් කරන්න ඕන. ඒ කියන්නේ ඇති තරම් ප්‍රෝටීන් ප්‍රමාණවත් තරම් ගන්න ඕන. මොකද දැන් ඔයා weight control කරනකොට ඔයාගේ දැන් අඩු වෙනවනේ ෆැට් අඩු වෙන ෆැට් ප්‍රමාණය ඔයා මසල් මාස් වලින් පුරවන්න මසල් වලින් පිරෙන්න ඕනේ ඇතිවෙනවානේ. එතකොට මේක අපි හෙමින් කන්ට්‍රෝල් කරන්නත් ඕන. මේක ඉතා විගරස් බොහොම ක්වික් විදියට weight control කරලා දවස් 3-4ක් බඩගින්න ඉඳලා එතකොට එහෙම නෙවෙයි මේක වෙන්න ඕන. පොඩ අඩු වෙන ගමන් ඒ ස්පේස් එක ෆිල් වෙන්න ඕන මසල් මාස් වලින්. ෆැට් අඩු වෙනවා මසල් මාස් වැඩි වෙනවා. ඒකයි අපි weight controlling කරන අනිවාර්යෙන් ප්‍රෝටීන් ගන්න ඕනයි. ප්‍රෝටීන් වල තියෙන ඇමිනෝ ඇසිඩ් ප්‍රෝටීන් තමයි මසල් මාස් එක වැඩි වෙන්න හේතු වෙන්නේ. ඔයාලා ආයෙ අහලා ඇති කෙනෙක් බර අඩු වුනහම කෙට්ටු වුනහම කට්ටිය දකින්න අය කියනවා මූණ එල්ල වැටිලා කියන්නේ සැගී ස්කින් කියලා කියන්නේ. එහෙම වෙන්නේ මොකද අපි ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ගන්නෙ නැතුව අර අඩු වෙන ස්පේස් එක මසල් මාස් වලින් පිරීලා නැති හින්දා. එතකොට දැන් ඒක තමයි කිව්වේ ප්‍රෝටීන් ඉන්ටේක් එක හරිම වැදගත් කියලා. දැන් මෙහෙම වුණාට පස්සේ දැන් මේ ප්‍රෝටීන් මසල් මාස් එක අඩු වෙනව විතරක් නෙවෙයි ඔයා ප්‍රෝටීන කන්නේ නැතුව weight losing journey එකක ඉන්නනම් ඔයාගේ hair loss වෙනවා.
තව ඉලාස්ටිසිටි එක අඩු වෙනකනේ හැම අර ඇදෙන ගතිය නැති වෙනවා. හැම ඇදෙන ගතියත් කොලජන් කියන එකත් එක්ක සම්බන්ධ එකක්. ඒක වයසට යනකොටත් එන දෙයක්. ඇත්තට මම කොලජන් ගැන වෙනම පස්සේ කතා කරන්නම්. ඒකටම ස්පෙસિෆයි කරලා කොහොමද මොනවද ආහාර කොලජන් වැඩි වෙන්න ගන්න ඕන වගේ ඒ වගේ ලොකු ගොඩක් කාරණා තියෙන ඒ සම්බන්ධව කතා කරන්න. හරි අපි back to subject අපි කතා කර කෙටි එක බැලුවොත් අපි මං කිව්වේ මොකද්ද මේ අර එන ඒ ගැප්ස් ටික අපි ෆිල් කරනවා මසල් මාස් එක. ඒ කියන්නේ හෙල්දි මසල් මාස්. එතකොට තමයි අපි ස්ට්‍රෝං ෆිට් හෙල්දි වෙන්නේ with මසල් එක. එතකොට ලූස් කරන්න ඕන ස්ලෝලි. එතකොට අපි ස්කින් එකට අපේ ඇඟට ඒකට ඇඩප්ට් වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට තමයි බියුටිෆුල් හෙල්දි ওই ඇඩ්වාන්ටේජ් ටිකත් එක්ක ඔයාට weight losing weight කියන ජර්නි එක යන්න පුළුවන් වෙන්නේ. එතකොට හරිම කෙයාෆුල් වෙන්න ඕන මසල් මාස් එක ලොස් කරගන්නේ නැතුව ඉන්න weight losing journey එක. මසල් මාස් එක ලොස් කරගෙන මස් දිය වෙලා කියලා අපි කියන ගමේකට ඒ තත්ත්වෙට එන්නේ නැතුව ඉන්න. එතකොට මසල් රෙගියුලේට් කරන්නේ කොහොමද? ඊට පස්සේ දැන් ඒක තමයි මම කිව්වේ දැන් අපි ඔයාලා දිනපතා දැන් weight losing journey එකක දැනටමත් ඉන්නවනේ කියලා ඔයාලා try කරනවා නම් බර අඩු කරන්න. ඔයා උදේ පාන්දර නැගිට ගමන් මුලින්ම කරන්නේ bathroom එකට ගියා දැන් ඒ වගේ කරන මම ඒ වගේ කරන කෙනෙක් ටික බලනවා ස්කේල් එක අරගෙන බර කොහොමද කියලා. ඔයාලා දැන් ඕක බලනවා මේ graph එක අඳින්න නැතුව උනත් අපි හිතමු සරල උදේට measure කරලා බලනවා කියලා. ටිකක් කල් යනකොට බර අඩු වෙනවා දිගට ආයි අඩු වෙලා චුට්ටක් අඩු එහෙම. හැබැයි එක්තරා ප්‍රමාණයකින්වත් ඒක ඩවුන් ටර්න් පහළට යන්නේ නැහැ ඒ graph එක. ඒ කියන්නේ අඩු වෙන්නේ නැහැ. හේතුව මොකද? ඔයාගේ මසල් මාස් එක අඩු වුණාට පස්සේ මෙටබොලිසම් එක ස්ලෝ වෙනවා. ඒක නිසා තමයි ඒකේ හේතුව. හැබැයි එහෙම වුණා කියලාත් ඔයා අධෛර්යයටපත් වෙන්න එපා. ඔයා පොසිටිව්ලි හිතලා අර හොඳ ප්‍රෝටීන් ඉන්ටේක් කියන එකට අවධානය යොමු කරන්න. ප්‍රෝටීන කන්න ඕන කියන එක ඒක අපේ ඩයට් එකේ කැල හැලිලා නම් අපිට අමතක කරලා ඒක හදාගන්න. ඒත් අර ගුංගාක ඒක නෙගටිව්ලි ගන්නෙ නැතුව කරන් යන්න. මොකද අපිට ඒක ඉලක්කමේ නම්බර එකක් විදිහට අඩු වුණ නැතුනට අපේ ඇඟේ පොසිටිව් වෙනස්කම් ටික වෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕන මසල් මාස් එක තියාගෙන අඩු කර ගන්න. එතකොට අපි දැන් කරන්න ඕන ෆැට් එක අයින් කරනවා මසල් we should gain muscle mass. එතකොට ඉස්සරහට හොඳට මෙටබොලිසම් එක වෙනවා, හෙල්දි වෙනවා, ස්ට්‍රෝං මසල්ස් තියෙනවා, අපේ බෝන් හෙල්ත් එක තියාගන්න පුළුවන්. ওই සේරම වාසි ටික හම්බ වෙනවා. එතකොට ඇත්තටම දැන් අපි කෙනෙක් ඊට පස්සේ හිතන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි කොච්චර ප්‍රෝටීන් ගන්න ඕනද දිනපතා කියන එක. ඒක අපේ ශරීරයේ බර මත තීරණය වෙන දෙයක්. ඔයාගේ බර කිලෝ 60යි නම් ඔයා ගන්න ඕන ග්‍රෑම් 132ක් විතර ප්‍රෝටීන්. ඒ කියන්නේ ශරීරයේ මේක පවුන්ඩ්ස් වලින් බර බැලුවොත් එක pound 1 gram of protein for 1 pound කියලා කියන්නේ ඒක කිලෝග්‍රෑම් වලට කන්වර්ට් කරාම කිලෝ 60ක කියනට ග්‍රෑම් 132ක් විතර. ඉතින් පුළුවන් දැන් අපේ ලංකාවේ යාළුවන්ට ඕන තරම් මේ ප්‍රෝටීන් තියෙන හොඳ රසවත් ප්‍රබෝධ තියෙන මුහුදු මාළු තියෙනවා, මීකිරි තියෙනවා, තව ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිමකරණය වෙලා නැති ප්‍රිසර්වේටිව්ස් දාලා නැති ස්වභාවික දේවල් හොඳට තියෙනවා ගන්න. යෝගට් එකක් කන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ක්‍රම තියෙනවා. ඇත්තටම මේ weight losing කියන ජර්නි එක ස්ටාර්ට් කරනවා පොඩි බේබි ස්ටෙප්ස් වලින් පටන් ගන්න කියලා කියන්නේ. හැබැයි ප්‍රෝටීන් ගන්න ඕනේ පටන් ගන්න ගමම්ම. එතකොට දැන් අපි ටිකක් අඩු කරාට පස්සේ අපි හරි ආසයි. හරි එන්කරේජින්. ඒ කියන්නේ ඔයා දැන් ඇඳුමක් ගන්න ගියත් වෙනදා සයිස් එක බලලා පස්සේ ඔයාගේ වේස්ට් එක මීට වඩා ලොකු සයිස් එක තමයි ගන්න ඕනේ කියලා එක්ස්පීරියන්ස් එක තියෙන ඔයා අද ගියාට පස්සේ ඊළඟ සයිස් එක ඩවුන් සයිස් එක තමයි ගන්න ඕනේ කියන එක හරිම සැටිස්ෆයින් ෆීලිං එකක්. ඊට පස්සේ මේ ජර්නි එක යන්න ඕන ප්‍රෝටීන් ගන්න ගමන් යන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මූණ එල්ල වැටෙන සැගී ස්කින් කියන එක එනවා. ඒක එක කතාව weight losing journey එක. මොකද්ද කතාව? ඔයා ප්‍රෝටීන් ගන්න ඕන ප්‍රමාණවත් තරම් ස්ලෝලි වැඩේ කරගෙන යන්න ඕන. ඒක හරිම වැදගත්. ප්‍රෝටීන් කියන එක ගන්න ඕන. මොකද අර අයින් වෙන ෆැට් ලේයර්ස් ඒ ස්පේසස් පුරවන්න ඕන අපි මසල් හෙල්දි මසල් මාස් වලින්. ඊළඟට හරිම වැදගත් ඊළඟ කාරණාව තමයි weight losing journey එකේ ඉන්න කෙනෙක්ට mid 40s නෙවෙයි ඕන වයසක වුණත් මේක අදාළයි. හැබැයි mid 40s වලට විශේෂ මොකද අපිට අපේ මං කිව්වා ස්වභාවිකව hormonal changes එක්ක අපිට එන්නේ බර අඩු කර ගැනීමේ downward පැත්තට වඩා ඒක ටිකක් අමාරු පැත්තට. අපි උඩුගම් බලා විනනවා වගේ පොඩි කතාවකුත් තියෙනවා මේකේ. ඉතින් එහෙම තියෙන ගමනක් අපි යන්නේ. හරි. ඊළඟට තියෙන වැදගත්ම කාරණාව තමයි
අපේ එක්සර්සයිසස් වලට men women ඒ කියන්නේ අපේ මහත්වරු නෝනලා අපේ ඇඟ ප්‍රතිචාර දක්වන විදිහට නෙවෙයි පිරිමියාගේ ඇඟ ප්‍රතිචාර දක්වන්නේ. එතකොට එකම එක්සර්සයිස් රූටින් එක පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කරාට පස්සේ පිරිමි කෙනාට හරි ඉක්මනට හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. අපිට එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් ඒ මෙටබොලිකලි සයන්ටිෆිකලි අපේ ඇඟ හැදිලා තියෙන විදිහත් එක්ක තමයි රීසන් එක හේතුව බලපාන්නේ. ඔය ගැන හොඳ ලස්සනට හරිම ඩීටේල් අතු විස්තරාත්මකව රිසර්චස් කරපු ඩොක්ටර් කෙනෙක් ඉන්න ඩොක්ටර් ස්ටේසි සිම්ස් කියලා එයා ඕක්ලන්ඩ් යුනිවර්සිටි එකේ ස්පෝර්ට්ස් මෙඩිසින් උගන්වන ලෙක්චරර් කෙනෙක්. ඒ ඩොක්ටර් කියන එයා ෆිසියොලොජිස්ට් කෙනෙක් නියුට්‍රිෂන් සයන්ටිස්ට් කෙනෙක්. එයා කියනවා අපි ට්‍රේනින් කරන්න ඕන කන්න ඕන ඒ සේරම අරගොල්ලන්ට වඩා වෙනස්. ඒ කියන්නේ ට්‍රැඩිෂනලි ෆිට්නස් ස්පේස් එකේ මේ ෆිට්නස් ෆෝමියුලා හදලා තියෙන්නේ දැනුම තියෙන්නේ පිරිමි අය වට කරගෙන. ඒගොල්ලෝ මේල් සෙන්ට්‍රික් ෆිට්නස් ගන්න ලෝකෙම තියෙන්නේ. ඒතකොට එයාලගේ ශරීර තමයි හුඟක් ස්ටඩි කරලා බලලා තියෙන්නේ ෆිට්නස් නියුට්‍රිෂන් වලදී. ඒතර ඕක අපිට හරියන්නේ සහ අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන විදියකට. ඒ විදිය කියන කෑල්ල හරියට අපි අල්ල ගන්න ඕන. ඒතර මේ ડોක්ටර් කියනවා දැන් අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගත්තොත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ මොකද්ද? ඔයා ඩිනර් එක ගන්නවා 6ට විතර ඊට පස්සේ ආයි කන්නේ නැහැ උදේ 8 විතර වෙනකන් ඉන්ටර්මිටන්ට්. ඒතර ඔයා ෆාස්ටිං ඉන්නේ. ඒතර ඔයාගේ ශරීරයේ ආහාර දහන ඒ කියන්නේ ඔයාගේ එනර්ජි දහනය වෙනවා ඒ වෙලාවට. එතකොට ඊට පස්සේ අපි මොකද කරන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ඉඳලා ගොඩක් වෙලාවට මමත් ඇතුළත්ව කාලෙදිසි මම කරපු දෙයක් අපි යනවා මොකක්ද යන්නේ ෆාස්ටඩ් වර්ක්අවුට් කියලා. ඒ කියන්නේ මොකද්ද? උදේ පාන්දර අපි වෝක් එකක් යනවා. එහෙම නැත්නම් ඔයා ගෙදර හරි මොනවා හරි කරන වර්ක්අවුට්ස් ටිකක් කරන්න ඔය මොනවද කැම ටිකක් ගොඩක් වෙලාට ගන්නතු ගොඩක් වෙලාට පාන්දර නැගිටලා එක්සර්සයිස් කරලා සාමාන්‍ය 12 විතර කාලක් තිබිලා තියෙනවා. මොකද එච්චර නා හිතනවා හොඳයි බර අඩු කරගන්න පුළුවන් එහෙම කියලා. ඒතර අපි එතන ඉන්නේ කැලරි රෙස්ට්‍රික්ෂන් එකකින් ඉන්නේ. අපි කැලරිස් ගන්නෙ නැහැ. ඒතර අපි එක්ස්ට්‍රීම් කාඩියෝ හොඳට මහන්සියලත් කරනවා එක්සර්සයිස්. එතකොට වෙන්නේ මසල් බිල්ඩ් වෙනවට වැඩිය දැන් අපි කරන්න ඕන මොනවද මසල් බිල්ඩ් වෙලා ෆැට් බර්න් වෙන එකනේ. හැබැයි ඔහොම කරෝතින් වෙන්නේ අපේ කාන්තා ශරීරය තුළ ෆැට් එකතු වෙනවා මසල් බර්න් වෙලා. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියන එක රිසර්චර්ස් කරලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. එතකොට තව ආයිම කියනවා නම් දැන් ෆාස්ටඩ් වර්ක්අවුට් කියන එක අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ඉඳලා කොහොමද ඉතින් අපි ගොඩක් වෙලාට රැට දැන් ගොඩක් කලින් කන එක තමයි හොඳයි කියලා කියන්නේ මේ ෆාස්ටිං කන්ට්‍රෝලින් හෙල්දි වර්ල්ඩ් එකේ හෙල්දි ස්පේස් වල කතා කරන්නේ. හරි. ඉතින් අපි රැ 6ට කෑවනම් උදේ පාන්දර නොකා ඉඳලා ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් මේ එක්සර්සයිස් කරාම ෆාස්ටඩ් වර්ක්අවුට් කියන එක ගෑනු කෙනාට හම්බෙන ප්‍රතිචාරයි පිරිමි කෙනාට හම්බෙන ප්‍රතිචාරය වෙනස්. ඒ පිරිමි කෙනාගේ ශරීරයේ ප්‍රතිචාර දක්වන විදිය අපේ ශරීරයේ ප්‍රතිචාර දක්වන විදිය නෙවෙයි. එතකොට ඒකට හේතුව මොකද්ද? හේතුව මොකද්ද කියලා ගත්තට පස්සේ හේතුව තමයි දැන් අපි එතෙන්දි ෆිට්නස් ස්පේස් වලදී ડોක්ටර් කියන්නේ අපි women කියන අය small men කියලා හිතන්න එපා. යාගේ එකම පුංචි version එක කියලා හිතන එක වැරදි. ඒක වෙනස් ශරීරයක් අපිට තියෙන්නේ. එතකොට physically emotionally different. we are different. ඒක තමයි එයා ඒ knowledge එක එහෙමම අපිට apply කරන්න බැරි. එතකොට දැන් අපිට වෙන්නේ මොකද ওই විදිහට අපිට තවත් අපි fat වෙලා tired වෙලා ඒ ටික තමයි වෙන්නේ. empty stomach කරොත්. එතකොට දැන් හේතුව තමයි දැන් male partner ගේ එයාගේ තියෙන්නේ XY කියන chromosome. එතකොට එයා teen වෙනවා leaner thinner හොඳ cognition එකක් ඒ කියන්නේ එයාට හැමදේම එයාගේ හොඳට වැඩ කරනවා. අපිට එහෙම නෑ අපිට ටයර්ඩ් වෙනවා එක්සෝස්ටඩ් ඒ ටික තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් එන්නේ නෑ. හේතුව දැන් අපි එක්සර්සයිස් කරන්න කලින් මොන හරි ෆුඩ් ගත්තේ නැත්නම් එහෙම අපේ හයිපොතැලමස් කියන එක දැන් මේ අපේ ගෑනු අයගේ හයිපොතැලමස් හරිම සෙන්සිටිව් ෆුඩ් වලට. එතකොට එයා හිතන්නේ දැන් මොන හරි ෆුඩ් ආවේ නැත්නම් අපේ අනිත් එක අපි නැකිටලා විනාඩි 30ක් ගියාට පස්සේ අපේ කෝටිසෝල් ලෙවල් එක හරිම වැඩි. කෝටිසෝල් කියන්නේ මොකද්ද? fight or flight හෝමෝන් එක. ඒ කියන්නේ ඔයා මොන හරි හිස්ටොරිකලි ගත්තාම ලෝකේ අපි ජීවත් වෙච්ච විදිය වැද්දෝ විදියට ආහාර හොයාගෙන කාපු කාලේ අපි ෆයිට් කරන්න දුවන්න අපිට ශරීරයේ කකුල් වලට සපයන රුධිර ප්‍රමාණය වැඩි කරනවා heart rate එක වැඩි කරනවා alertness එනවා අපේ හතුරෙක් වෙනවද බලන්න. ওই ටික තමයි කෝටිසෝල් වලින් වෙන්නේ. දැන් විනාඩි 30කට පස්සේ අපේ කෝටිසෝල් වැඩි ගොඩක්. ඒතර අපේ හයිපොතැලමස් කියන එක හරිම සෙන්සිටිව් සංවේදී කෑම වලට.
කෑම මොන හරි ආවේ නැත්තම් කාන්තා ශරීරයේ තේරුම් ගන්න මොකද මොකක් හරි අවදානම රිස්ක් එකක් මම දැන් මේ අනික අපේ කාන්තාවන්ගේ මසල්ස් හැදිලා තියෙන්නේ මේවා ෆැට් බර්නින් මසල්ස් ෆැට් බර්නින්. එතකොට මෙයා මොකද කරන්නේ මේ නරක දෙයට අපි මූණ දෙන්න යා ෆැට් ටික තියා ගන්නවා. අපි කෑවේ නැත්තම් ආහාර ගත්තේ නැත්නම් අර ඉස්සරහට එන නරක දෙයට මූණ දෙන්න ෆැට් ටික ඉතුරු කරනවා යා. ඉතුරු කරලා මසල් මාස් එක තමයි යා බර්න් කරන්නේ. එතකොට වෙන්නේ අපි අර තියාගන්න හදපු එක බර්න් වෙනවා. බර්න් කරන්න ඕන එක තියාගන්නවා. අපි මොනවා හරි කෑවේ නැත්තම්. එතකොට මේල් බොඩි එක ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියකට. එයා හිතනවා okay I'll go and find some food කියලා එයා ගිහිල්ලා ඇමිනෝ ඇසිඩ් ටිකක් සතෙක් මරාගෙන එයා කනකන් එයාට ඉන්න පුළුවන්. එයාගේ ශරීරය හැදිලා තියෙන විදිය වෙනස්. ඒක තමයි ඒ මේල් සෙන්ට්‍රික් ෆිට්නස් එක අපිට හරියන්නේ නැත්තේ. එතකොට අපි කරන්න ඕන ඔය නැගිටට පස්සේ පැය භාගයකට පස්සේ එක්සර්සයිස් කරන්න කලින් චූටි එක වර්කවුට් එකක් හරි කරනවා නම් ප්‍රෝටීන තියෙන පුංචි ආහාර ලොකු ගොඩක් නෙවෙයි පුංචි ටිකක් යෝගට් එකක් ෂියා සීඩ්ස් ටිකක් දාලා කෙසෙල් ගෙඩියක් මොනවා හරි පොඩ්ඩක් ප්‍රෝටීන් බහුල දෙයක් කෑවට පස්සේ අපේ ශරීරයේ එතකොට ඒ ටික තියෙනවා යාට. එතකොට යාර මසල් බර්න් කරන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. without food කරන එක අපිට හරි නැහැ. දැන් දැන් අපිට එතකොට එක chance එකක් ඒ වෙලාව ප්‍රෝටීන ගන්න chance එකක් අනිත් එක fat burn කරන්න chance එකක්. ප්‍රෝටීන intake එකකට chance එකක් නේ වෙලාවේ. ඊට පස්සේ දැන් ඒක අපි historically එක ලෝකෙම ওই intermittent fasting එක කරපු විදිය ඒක male female එක විදියකට තමයි practice කරේ. ඒක අලුතෙන්ම හොයාගන්නපු දේවල් අනුව තමයි මේ වෙනස්කම ආවේ. ඒක අපි ෆීමේල් මේල්ස්ලා විදියට කරන එක හරියන්නේ නැහැ අපිට. අපි පැය භාගින් විතර පොඩක් ප්‍රෝටීන් බහුල පුංචි ප්‍රමාණයක් ගොඩක් නෙවෙයි කෑම කාලා තමයි කරන්න ඕන. වෝකින් එකක් යන මොකක් හරි එකක්. ඒක පළවෙනි එක. ඊට පස්සේ අනිත් එක තමයි දැන් සමහර අය අනිත් එක හිතනවා උදේ පාන්දර කනකොට කන්න ඒගොල්ලෝ පැලඩ ඒ කියන්නේ අපිට අර මේ කන්න බෑ. ප්‍රියතාවයක් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ඔය හිතන්න පුළුවන් අර අපේ අර ඒ කියන්නේ අර අපිට ආස නැහැ කන්නේ කාලා නැති වුණාම කාලයක් තිස්සේ මේ වුණාට පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. පොඩි කෙසල් ගෙඩියක් කනවා වගේ එකක්, යෝගට් එකක් වගේ එකක් මම කිව්වා වගේ. එතකොට අනිත් එක ඊළඟ කාරණාව තමයි දැන් ওই ෆුඩ්ස් ගැන කිව්වේ මොකක්ද ඒ කාරණාව? අපි එක්සර්සයිස් කරන්න කලින් එහෙම නැත්නම් උදේ පාන්දර නැගිටලා මොනවා හරි කරන නැගිටලා පැය භාගයකට විතර පස්සේ ප්‍රෝටීන ටිකක් බහුල පොඩි ආහාරයක් කන්න ඕනේ. ඒක අරන් තමයි එක්සර්සයිස් කරනවා නම් කරන්න ඕනේ. එහෙම කරොත් ඔයාගේ තියාගන්න ඕන මසල් මාස් එක බර්න් වෙන්නේ නැහැ. ඔයාට අයින් කරන්න ඕන ෆැට් තමයි එතකොට බර්න් වෙන්නේ. එහෙම නැත්තම් තියාගන්න ඕන මසල් මාස් එක බර්න් වෙලා යනවා. ඒක තමයි අලුත්ම රිසර්චස් වලින් මේ ෆිට්නස් ස්පේස් එක මේල් ෆීමේල් අයට වෙනස් කියන එකත් එක්ක හොයාගන්නපු දෙයක් ඕක. දැන් ලෝකේ අලුතෙන්ම කතා වෙන. අනිත් එක ඊළඟ කාරණාව තමයි හුඟක් කාඩියෝ කියන ඒවා. කාඩියෝ එක්සර්සයිසස් කරන ඒවා. එතකොට දැන් ওই ජිම් වල එහෙම ගොඩක් කාඩියෝ කරන ඒවා, ඒ කියන්නේ මැෂින්ස් වල එහෙම කරන අය පිටින් ගත්තට පස්සේ ඒගොල්ලෝ හොඳට හරිම කෙට්ටුවට ඉන්න. අනිත් එක මට අමතක වෙන්න කලින් දැන් අපි ෆැට් මසල් බර්න් වෙනවා නම් ෆැට් තියාගෙන එතකොට ඒ කියන්නේ මසල් මාස් එක අඩු වෙන ලීන් මසල් මාස් අඩු වෙන තව වෙනවා මේ ෆැට් තව ඩිපොසිට් වෙනවා. ඒකට කියන්නේ විසරල් ෆැට් කියලා. ඒව තමයි ওই ඇබ්ඩොමන් එක කියන්නේ අපේ බඩ ප්‍රදේශයේ ලව් හැන්ඩල්ස් කියන්නේ ඒ වගේ හිම තැම්පත් වෙන ඒ විසරල් ෆැට්. ඒ කියන්නේ අපි මසල් බර්න් වෙනවා ෆැට් තැම්පත් වෙනවා. අපි හරි විදියට අර ප්‍රෝටීන් එහෙම ගත්තේ නැත්නම් එහෙම සහ මේ කෑම ඒ කියන්නේ ප්‍රෝටීන බහුල කෑම ටිකක් චුටක් අරගන්නේ නැතුව එක්සර්සයිස් උදේට කරොත් එහෙම. ඊට පස්සේ තව කාරණාවක් තමයි එහෙමනම් මොන වගේ දැන් මං කිව්වා අර ගොඩක් මේ මේල් සෙන්ට්‍රික් එක්සර්සයිසස් ඒවා හරියන්නේ නැහැ අපිට කියලා. එතකොට වෙන්නේ අපේ ෆැට් එක වැඩි වෙනවා, මසල් මාස් එක අඩු වෙනවා. ගොඩක් වෙලාවට ඔය මේ ඒ කියන්නේ ජිම් වල කරන හයි ඉන්ටෙන්සිටි කාඩියෝ ඒවා අපි කරන්න ඕන මොනවද? අලුතෙන්ම හොයාගෙන රිසර්චස් වලින් හොයාගෙන තියෙන්නේ කාන්තාව මිඩ් 40s වලින් අඩු විශේෂයෙන්ම බර පාලනය කරන්න කරිය යුතු සෞඛ්‍ය සම්පන්න ඒවා ටික තමයි aerobics, low intensity high weight exercises. එතකොට ඒ කියන්නේ strength training exercises, squats,
lunges, push-ups, weight lifting කරන්න පුළුවන් dumbbells එක ඒ වගේම. හැබැයි මේව කරන්න ඕන මේ කවදාකවත්ම කළා නැත්නම් සාමාන්‍ය ශරීර සෞඛ්‍යක තියෙන කෙනෙකුට ඉතින් YouTube එක බලාගෙන ඉන්ටර්නෙට් එකේ හොයාගෙන කරන්න පුළුවන්. ඔයා හුඟක් ෆැට් නම් සහ ඔයා කරලම නැත්නම් ඉතින් වෛද්‍ය උපදෙස් අරන් කරන එක තමයි හොඳ. අනිත් එක මේ ටිකේ තියෙන අනිත් ලස්සන තමයි මේව ගෙදර කරන්න පුළුවන්. සල්ලි වියදම් වෙන්නේ ජිම් එකකට නොගිහින් උනත් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ විදියට පුළුවන් ඒව උදව් වෙනවා අර අපේ මේ visceral fat belly fats අඩු කරගන්නත් උදව් කරගන්න පුළුවන්. ওই විදියට තමයි දැන් 80s 90s වල exercising style දැන් අපි ඒ විදිහටම ඇඩප්ට් කරලා අපිට හරියන්නේ නැහැ වෙනස් කරන්න ඕන මොනවද දැන් අර මේල් සෙන්ට්‍රික් විදියට ඒගොල්ලෝ විදියට අර ෆාස්ටිං වර්ක්අවුට්ස් කරන එක හරියන්නේ නැහැ. වර්ක්අවුට් කරන්න කලින් එහෙම නැත්නම් නැගිටලා පැය භාගයකට කලින් ප්‍රෝටීන් ටිකක් බහුල ආහාරයක් මොන හරි කන්න ඕන යෝගට් එකක් නැත්නම් කෙසෙල් ගෙඩියක් හරි කමන්න චියා සීඩ්ස් මොන හරි දාලා නැත්නම් ප්‍රෝටීන් පවුඩර් වගේ තියෙන කෙනෙක් නම් ඒවා හදාගෙන ප්‍රයම් දාලා කොෆි එකක් තේ එකක් වගේ මොන හරි පොඩක් ගන්න ඕන. ඊට පස්සේ දැන් අපි මං කව හෙල්දි ඉන්න ලීන් මසල් මාස් එක කියලා වැදගත්. එතකොට දැන් අපි කියනවා මේ කට්ටිය කියනවා අපි I'm trying ඒකට මොකුත් වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ literally ගත්තාම අපි කාලයක් තිස්සේම මේ අර කෑම ගන්නේ නැතුව 12 විතර ගම් වගේ ඉන්නේ ඒක අර ඉන්ටර්මිඩියට් ෆාස්ටිං එකේ එක්ස්ට්‍රීම් එන්ඩ් එක තමයි අපි කරේ. එතකොට ඒකෙන් තමයි අර ඕන ටිකක් මොකද වෙන්නේ කල් යනකොට කෑම එන්නේ නැත්නම් අපේ ශරීරයට හයිපොතැලමස් එක හිතන්නේ අපිට ඕන ෆැට් එන්නේ නැහැ. එහෙනම් මම ෆැට් ටික තියාගෙන මසල් මාස් එක තමයි බර්න් කරන්න හදන්නේ. ඒකයි එතන වෙන්නේ. එතකොට දැන් ඇතරම මේ එක්සර්සයිසස් කියන එක හොඳයි. හරිම පොසිටිව් ස්ට්‍රෙස් එකක් එක පොසිටිව් එනර්ජි එකක් ඇඟට හැබැයි අපි කරන්න ඕනේ අපිට ගැළපෙන විදියට. දැන් අපි අනිත් එක දැන් වෝකින් වගේ යනවනම් ඒක අනිත් එක අපේ ඇඟ හරි රිලැක්ස් කාම් මෙන්ටල් ස්ටේට්ස් හැදෙන්නේ. කියන්නේ ස්ට්‍රෙස් එක අඩු වෙන ඒවටත් හේතු වෙනවා. ඉතින් දැන් අනිත් එක දැන් මේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියන එක අපිට වයසට යනකොට කාන්තාවන්ට විශේෂයෙන්ම හේතු වෙන්නේ ඇයි? අපි මසල් මාස් එක අඩු වෙන හින්දා, ඇක්ටිව් ටිෂු එක මසල් ඒක අඩු වෙන හින්දා. ඉතින් දැන් අපිට අනිත් එක කොග්නිටිව් ඩික්ලයින් එකයි. ඒ කියන්නේ අපේ මොකද ඇල්සයිමර් මෙන්ටල් ඉෂුස් ඒවත් එන්න පුළුවන් කාලයක් එක්ක. ඒ කියන්නේ අපේ බ්‍රේන් එක මතකයේ අපේ නියුරෝන සිස්ටම් එක විදිහටම වැඩ කරන්නේ නැහැ නේ බ්‍රේන් මෙටබොලිසම්. ඉතින් ඒවත් වයසට යනකොට අඩු වෙන්න පුළුවන්. ඕව තියාගන්නත් තමයි මේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියන එක වැදගත් වෙන්නේ. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් හැම එකටම හේතු වෙන්නේ. එතකොට දැන් ඔය ඒක නිසා අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියන එකට තමයි අවධානය යොමු කරන්න ඕන. දැන් මං කිව්වා ඊට පස්සේ ෆැට් දැන් අපි ලොට්ස් අපි බර්න් කරන්න ඕන මොනවද? ෆැට් මසල් මාස් එක නෙමෙයි. ඒකයි මෙතන දැන් මේ මේල් ෆීමේල් කියන දෙගොල්ලට දෙවිදියකට තමයි එක්සර්සයිසස් කියන එක අපේ ඇඟවල දෙවිදියකට ක්‍රියාත් කරන්නේ. අපිට ගැළපෙන එක තමයි අපි කරන්න ඕන. ඊට පස්සේ අනිත් එක අපි එක්සර්සයිස් කරනවා අපි එක්සර්සයිස් කරනවා අපි ප්‍රෝටීන් ගන්නේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට අපිට හරි ටයර්ඩ් මහන්සි වෙනවා ෆැට් එකතු වෙනවා මසල් මාස් එක අඩු වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් අපේ අනිත් එක මේ එක්සර්සයිස් කරන්න කලින් ප්‍රෝටීන් ගන්න කියන එකත් අපිට අර ප්‍රෝටීන් ඉන්ටේක් එක ප්‍රමාණවත් ප්‍රෝටීන් ගන්න ආහාර ගන්න අපිට හම්බෙන එක chance එකක්. one chance to get enough food කියන එක. ඉතින් ඒ වෙලාවෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕන. මං කව අනිත් එක low intensity high මේ exercises කරන්න ඕන. strength training වගේ exercises කරන්න ඕන. low intensity high weight training exercises කරන්න ඕන. තව එකක් දැන් මේ හොඳ මසල් මාස් එකක් තියාගන්න මහන්සි ගන්න ඕන වයසට යනවත් එක. මොකද අපිට අර soft tissue injuries වැඩි. ඒ කියන්නේ මේ joint injuries වැඩිපුර හැදෙන්න පුළුවන් වයසට යනකොට. ඒක නිසා අපි healthy muscle mass එකක් healthy body එකක් තියාගන්න ඕන. හැබැයි ඔයා මොකුත්ම කරලා නැති එකේ නම් මේව පටන් ගන්නකොට හරිම පරිස්සමෙන්. දැන් අනිත් එක අපි වයසත් එක්ක කතා කරනවාම අපි 30s වල නම් early 40s වල නම් අපිට බර අඩු කරන්න ලේසි. drop කරන්න ලේසි. එතකොට ඔය ඒනොට දැන් වෙනකොට මං කිව්වේ අර challenge එකකටත් අනිත් පැත්තට උඩුගම් බලා යනවා වගේ එකක් තමයි අපි කරන්න වෙන්නේ.
ඒක කොහොම හරි ඉතින් අපි පොසිටිව්ලි හිතාගෙන මේ විදිහට කරොත් ඉතින් අපිට කරන්න පුළුවන් බැරිත් නැහැ. කියපු කාරණා ටික මොනවද? ප්‍රෝටීන් ඉන්ටේක් එක කියන එක හරිම වැදගත්. අපි එක්සර්සයිස් කරන්න කලින් ඒ කියන්නේ නැගිටලා පැය භාගයක් විතර ප්‍රෝටීන හොඳ ප්‍රෝටීන ටිකක් ගන්න ඕන. ගොඩක් නෙවෙයි ටිකක් ගත්තත් ඒවට ගොඩක් කන්න ඒ වෙලාවට බැරි නම් බනාන කෙසෙල් ගෙඩියක් යෝගට් එකක් කිරි ටිකක් වගේ මොනවා හරි ටිකක්. ඊට පස්සේ අපි කරන්න ඕනේ එක්සර්සයිසස් වර්ග තමයි පුෂ් අප් ලුන්ජස් ඒ වගේ අපිට කරන්න ඕනේ එරොබික් ඒ වගේ ඒවා තමයි කරන්න ඕන low intensity high weight ඒවා එක්සර්සයිසස් කරන්න ඕන. අනිත් එක මම කෝ ෆාස්ට් ට්‍රේනින් කියන එක මේල් ෆීමේල් අයට ආගේ ඇඟට ක්‍රියා කරන්නේ වෙදි දෙකකට. ওই ටික තමයි මේන් ටේක් අවේස් ටික මේ වීඩියෝ එකේ. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිම easy weight controlling being healthy අපිව healthy තියාගන්න පුළුවන් habit එක walking කියන එක science of walking කියන එක. walking කියන එකත් අපි නම් අපේ රටේ ගොඩක් අපි මුංචි කාලේ ඉතින් අපිට වාහන නැහැ. ඇවිදින එක අපිට කරන්න උනා. මොනවාක්වත් මේ scientifically හොඳ හින්දා නෙවෙයි කරන්න උනා. ඒක තමයි තිබිච්ච එකම මේ. ඉතින් ඒක historically ගත්තත් අපේ ආදිවාසීන් කරපු දෙයක්. walking ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. බොහොම ස්තුතියි ඇහුවට. අනිත් එක ඔයගොල්ලෝ හැමෝම හිතන්න ඕන එකක් මේක දැන් මම මේ educational and entertainment purpose කරන දෙයක්. මේ කියන advice information කිසිම වෙලාවක medical doctor කෙනෙක්ගේ expert කෙනෙක්ගේ psychologist කෙනෙක්ගේ exercise therapist කෙනෙක්ගේ expert advice එක replace කරන්න දෙයක් විදිහට පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරන්න නරකයි. මේක මම entertainment and educational purpose තමයි කරේ. බොහොම ස්තුතියි. Thank you. බොහොම ස්තුතියි ඇහුවට. Thank you very much. සුබ දවසක්.